YouTube channel. ඉතින් ඔන්න මේ පාර නමස්තේ ක්‍රියේෂන් එකේ කට්ටියම එකතු වෙලා යන්නේ Maldives වලට. ඉතින් අපි Maldives ගිහලා මොකද කරේ? හිටියේ කොහෙද? ඒ හැම දෙයක්ම බලන්න ඕන මේ වීඩියෝ එක දිගටම බලන්න. ලංකාවේ ඉඳන් අපිට Maldives යන්න පැයක් වගේ ගියා වුණාට Maldives එයාපෝට් එකේ ඉඳන් අපි හිටපු හොටෙල් එකට යන්න තව පැය 5ක් වගේ ගියා. අපි Maldives වලට ආවට පස්සේ එයාපෝට් එකේ ඉඳන් අපි ඉන්න හොටෙල් එකට යන්න අපිට තිබ්බේ සී ප්ලේන් එකක්. සී ප්ලේන් එකෙන් ඇවිල්ලා මූණ මැදම බැහැලා අපි බෝට් එකකට මාරුණා. ලංකාවේ ඉඳන් Maldives යන්න ලේසි වුණාට Maldives ඉඳන් Maldives වලම තියෙන හොටෙල් එකට යන්න නම් එච්චර ලේසි වුණේ නෑ ඉතින් අපිට. ඒ ඔයගොල්ලෝ දැක්කේ අපේ කවුදෝයයි දේවුයි හොටෙල් එකට එන්ටර් වෙන විදිය. ඔන්න ඉතින් අපිත් ෆයිනලි පැය 6කට වඩා ට්‍රැවල් කරලා ඉවර වෙලා අපි ඉන්න හොටෙල් එකට ආවා. ඉතින් බලමු අපේ විලායක මොන වගේද කියලා. ඔන්න ඔය විදියට අපේ day 1 ඉවර වෙලා day 2 පටන් ගන්නවා. ඒ වගේම අද රෑ තමයි අපේ first performance එක තියෙන්නේ. ඉතින් performance එක රෑ වුණාට දවල් වරුවම අපි free නේ හිටියේ. ඉතින් අපි free ඉන්න හැම වෙලාවකම කරේ ඇඳ ගන්නවා, makeup දා ගන්නවා, photos videos ගන්නවා. මං හිතන්නේ මේ දවස් 6ට අපි කට්ටියම අවුරුද්දකට විතර හරියන්න photos videos නම් අරගෙන ඇති. අපි අපේ ඉවෙන්ට් එක තියෙන තැනට යන ගමන් එදා ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබ්බේ හවාය බීච් තීම් එකකට. හැබැයි අපිට වීඩියෝස් ෆොටෝස් මුකුත්ම ගන්න බැරි වුණා performance එක කරන වෙලාවේ. මොකද ඒ වෙලාවට අපිට ෆෝන්ස් යූස් කරන්න බෑනේ. ඒ වැඩ ඔක්කොම ඉවරනාට පස්සේ බලන්නකම Maldives වලින් හම්බෙච්ච යාළුවව. මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. ඉතින් පාවෙන බෝට් එකයි ගිරාව් යාළුවයි ඔක්කොම බලලා ඉවර වෙලා අපි ආව එතන තිබ්බ DJ එකට. ඉතින් මෙතන එක රටවල් වල ගොඩාක් ගැස්ලා හැමෝම එකතු වෙලා කට්ටියම දාලා එන්ජොයි කරා. මේ තියෙන්නේ first seasons එකේ gaming cafe එක. ඉතින් මෙතන games ජාති ගොඩාක් තිබ්බා. හැබැයි අපිට ලොකු time එකක් තිබ්බේ නැති නිසා හැම game එකෙම පොඩ හරි try කරලා බැලුවා. බලන්න උදේ පාන්දරම අපිව බලන්න ඇවිල්ලින්න යාළුවෝ කට්ටිය කවුද කියලා. ඉතින් මම අද ඔයගලන්ට පෙන්නන්න අපේ lunch dinner breakfast ගන්න කැෆේ එක. මෙතන 24 hours open. අපිට ඕන වෙලාවක ගිහිල්ලා කන්න බොන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ menu එකේ selections ගොඩාක් තියෙනවා. වැඩිපුරම තිබ්බේ seafood තමයි. Maldives ඉතින් seafood නැතුව කොහොමද? මට කියන්න මතකනේ අද තමයි 31st night එක. ඉතින් මේ තියෙන්නේ අද අපේ final performance එක කරන location එක. මේ විදියට තමයි අපි කට්ටියගේ 2026 අවුරුද්ද පටන් ගත්තේ.
මේ විදියට අපේ මෝල්ඩිව්ස් ටුවර් එක හරිම ඉක්මනට ඉවරුණා. අනේ තවත් දවසක් හරි ඉන්න තිබ්බනම් කියලා හිතලා අඬ තමයි කට්ටිය ආවේ. මං හිතනවා මේ ටුවර් එක අපි 6 දෙනාගේම ජීවිතේ කාලෙටම අමතක වෙන්නේ නැති හරිම සුන්දර ටුවර් එකක් කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් ඔයගලන්ට බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකම් bye, see you.